අපි ඇසුරු කරන අය කවදම හරි දවසක අපිට අහිමි වෙලා යනවා. ඒ වගේම අපිවත් එයාලට අහිමි වෙලා යනවා. මේ ලෝකේ සදාකාලික කිසිම දෙයක් නැහැ. ඒ විතරක් නෙමෙයි. අප්‍රියයන් හා අපිට එක් වෙන්නටත් සිද්ධ වෙනවා. අපේක්ෂා බිඳ වැටෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. මෙන්න මේ දේවල් අපි කල්පනා කරන්නට ඕනේ. ඔළුව බර කරගෙන නෙමෙයි. ධර්මයකට අනුවයි. ධර්මයකට අනුව හිත හදාගත්තට පස්සේ අපේ ජීවිතවලට කලකිරීම, පසුතැවීම, එපා වීම, කොටින්ම තරහ වෛරය වගේ මනෝභාවයන් නැති වෙන්නේ නැහැ. ජීවිතයේ අත්දකින්නට පටන් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ටික ටික නමුත් තේරුම් අරගෙන. එතකොට ඔබ නොමගට නොවැටි ධර්මයේ තුලින් ජීවිතේ සැනසීම හොයන කෙනෙක් වෙනවා.